හායි ළමයි. ඉතින් ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ පාර මං ගෙනාවේ ඩේ vlog එකක්. ඉතින් මේක ගෙනාවේ මං නුවරඑළියේ ඉඳන්. ඉතින් අපි නුවරඑළිය ගියා පොඩි ට්‍රිප් එකක්. මමයි හිරුයි ඉසුරයයි ඩියෝනුයි නිම්නයි සචින්දුයි. ඉතින් අපි 6 දෙනා ගියේ ශනික ප්ලෑන් කරලා ශනික ගිය ට්‍රිප් එකක් මේක. ඉතින් මේ අපි එදා දවසේ හිටපු ලොකේෂන් එක. ඉතින් ලස්සන පරිසරයක් එක්ක ලස්සන view එකක් තිබ්බා. ඉතින් ෆස්ට් ඩේ ඉට්සර්ෆ් අපි ගියේ නුවරඑළියේ ග්‍රිගරි ලේක් එකට. ඉතින් අපි කට්ටියම ආසාවෙන් හිටියේ ග්‍රිගරි ලේක් එක චෙක් කරන්න. මොකද සෑහෙන කාලයකට පස්සේ ආවේ. සෑහෙන ලොකු වෙනසක් වෙලා තිබ්බා. ඉතින් ග්‍රිගරි ලේක් එකේ අලුත් බෝට්ස් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔහොම තමයි කට්ටියත් එක්ක එන්ට්‍රන්ස් එකේ හිටියේ. ඉතින් මේන් අපි හිරු හරි ආසාවෙන් ආවේ. මොකද සෑහෙන කාලයකට පස්සේ අපි දෙන්න ප්ලෑන් කර හිටියේ නුවරඑළිය යන්න. හැබැයි යන්න බැරි වුණා රිප් ෂූටින් එක. කොහොම හරි ආසාව ඉෂ්ට වුණා අපි දෙන්නගෙම. ඉතින් මේන් අපේ ඉසුරයි ඉතින් හැම දෙයකටම ඉන්නේ අපිත් එක්ක ඉසුරයි තමයි. ඉතින් සචින්දු ඉසුරයි නිම්න ආදරේ මතක් කරන කට්ටියවම අපේ හිරු සෙට් එකේ හිටපු එකම කෙල්ල. ඕන දෙයකට ඔට්ටු. ඉතින් අපිත් එක්ක ඇතමද හිරුගේ මගේ ඇතරමතම අපි දෙන්නට වෙන යාලුව නෑ. ඔක්කොම අපි දෙන්නගම යාලුව. අපි දෙන්නටම එක වගේ ආදරය කට්ටියම. ඉතින් මං හිතනවා ඔයගොල්ලොත් අපි දෙන්නටම වගේ ආදරය ඇති කියලා. ඉතින් ඉස්සෙල්ලාම ගියේ ස්පීඩ් බෝට් එකේ. ඉතින් ස්පීඩ් බෝට් එක යනවා කියන්නේ ඇත්තටම කිව්වොත් මාර ලස්සන එක්ස්පීරියන්ස් එක. මොකද කට්ටියම එකට යන්න පුළුවන් දෙයක් නේ ඒක. ඉතින් මෙහෙම තමයි අපි රෙඩි වුණේ ස්පීඩ් බෝට් එක යන්න. බලන්න උස්සද්දි තේරෙනවා මං ඇති හැබැයි. ආත්මික එක තමයි මේ ආත්මික ළමයාගේ තාත්තනේ ඉතින් කට්ටිය ලෑස්ති වෙලා බෝට් එක නැගලා ලෑස්ති වුණා රයිඩ් එක ස්ටාර්ට් කරන්න. ඉතින් කට්ටියම ඇත්තටම කිව්වොත් මාර මාසන් හිටියේ මේකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඇත්තටම ඩ්‍රයිව් කරපු අයියත් මාරම දක්ෂයි. බෝට් එක ලස්සනට ගෙනිච්ච අපිත් එක්ක. රයිඩ් එකත් නයිස්.
හිරුට යන්න ඕනේ. දෙන්නෙකුට යන්න පුළුවන්. අපි දෙනියම් බව ආය දෙන්න. කරක් දෙන්න. පුතා මට ඔය රසිකයක් ඉතින් අපි චූටි කෙල්ලට ඕනි වුණ ජෙත්ස් කියන්න ඉතිං ආසාාවෙන් හිටි ජෙත්ස් කියන්න මාත් එක්ක ඉසිං මේක තම අප ජෙත්ස් කිය එක්ස්පිරියන්ස් යෝගලන්ට ගේන්නේ බලන්න කොහොම දෙන්නේ කියල එක පුතා ඔය අතාරින්න පාතේ. මඤ්ඤණ. ඉතිං ඕක තමයි අපේ ජෙත්ස්කි එක්ස්පිරෙන්ස් එක හරිම ආසාාවගේ හරිම භයානක එක්ස්පිරෙන්සම එක කොහමර එක ඉවර කර ඉතින් ඊට පස ඉටිය අපේ නිම්නයි සචින්දුයි බෑ බෑ කිය කොහොමර අපි නිම්නක බයත් එක්ක කට්ටි ලෑස්තිලා ගියා ඉතිං ඒකලනත් මාර පන්නය ගත්ත ජෙච්කි ඇත් එක්ක අපේ හිරුට ඉතින් එක පාරක් මදහින් දෙපාරකුත් යන්න ඕන කිව්වා ඉතිං කොහමරී අඩලා අපේ ඩියෝන් මල්ලිත් එක්ක දෙවැනි පාට තෙව ඉතින් ඊළඟට ඒගුලන් තමයි ලයිනප් එකේ චෙට්ස්කේකට යන්න ඉතින් නිම්නයි සචින්ද ඉවර කරාට පස්සේ දෙවෙනි පාරට යන්න ඕන කිව්ව අපේ හිරු නැංග ජෙට්ස්කේට අතෑරිය දිරුව බදාගන්න. Come on! අපි දෙවනි දවස හිරු දැන් කෑම හදලා හිරු අපිට කවනවා හිරු නෙමෙයි අතරම හැදුවේ සච්චි හිරු හදයි බඩ පිනන්න ගන්න. මොකද ඕ ඉතින් තිරෙන් පිටිපස්ස තියෙන අයට තේරෙන්න දැනගන්න මගේ යෝග ඔබ දෙන්නේ පස්සේ බලන්නේ. කාටද Baba Moko.
ඉතින් ළමයි කොච්චර සීතලයිද කියලා නම් ඔයගලන්ට පේනයිද දැන් මගේ කටින් කොච්චර දුම් පිට වෙනවද කියලා. ඉතින් මේ විදියට මම මගේ vlog එක end කරනවා. ඉතින් කට්ටිය ඔක්කොම හොඳින් ඉන්න ඕනේ. මම ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එනකන් see you bye.